හෙලෝ මන් දාපු ෆොටෝස් දැකලා ඉඹුල් කිරිබත් හදන්නේ කොහොමද කියලා අහපු අයට තමයි මේ වීඩියෝ එක. මුලින්ම ඔයාට ඇති ගානට හාල් හොදලා අරගෙන මේ විදිහට වතුර දාගන්න ඕනි. පේනව නේද? මේ ගානටවත් වතුර අපි දාගන්න ඕනි. දැන් ලුණු දාලා අපි බත් එක තැම්බෙන්න තියාගමු. දැන් මම පැණි බොල් එක හදාගන්න යන්නේ. පෑන් එකකට සීනි කෝප් එකක් දාලා අපි ඒ සීනි ටික මේ විදිහට කැරමල් කරගන්නයි හදන්නේ දැන්. ඔයාලට පේනව නේද? මේ වගේ ලස්සන රන්වන් පාටක් එනකන් අපි සීනි ටික කැරමල් කරගන්න ඕනේ. ඊට පස්සේ මේකට වතුර ටිකක් දාලා අපි ආයෙත් ලිපෙන් තියාගමු. දැන් පොඩියට ගාගත්ත පොල් ටික අපි මේ සීනි එකට දාගෙන හොඳට මික්ස් කරගන්න ඕනි. ඔන්න දැන් අපි අපේ පොල් පැණි එක හදාගෙන ඉවරයි. දැන් යමු අපේ බත් එකට මොකද වෙලා තියෙන්නේ බලන්න. බත් එක නම් දැන් හොඳට ඉදිලා දැන් අපි මේකට ඇති පදමට කිරි ටිකක් දාගමු. ඊට පස්සේ ආයෙත් බත හොඳට ඉදවගෙන අපි ඉඹුල් කිරිබත් එක හදන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. මේ වගේ ඉටි කොලයක් අරගෙන ඒකට මුලින්ම අපි මේ වගේ බත් ටිකක් දාගන්න ඕනේ. ඊට පස්සේ ඒක උඩින් මේ විදිහට පොල් පැණි ටිකක් දාලා ආයෙත් අපි අර පොල් පැණි ටික කවර් වෙන විදිහට උඩින් බත් ටිකක් දාගන්න ඕනේ. දැන් අර ඉටි කොලෙන් එහෙට මෙහෙට කරලා අපේ ඉඹුල් කිරිබත් මිශ්‍රණය ගානකට අපි අතින් හදාගන්න ඕනේ. හදාගෙන මේ විදිහට රෝල් කරලා අරගෙන දෙපැත්තෙන් අපි මෙහෙම අල්ලගෙන තද කරගන්න ඕනේ. එතකොට තමයි අපේ ඉඹුල් කිරිබත් එක මේ විදිහට ලස්සනට අපිට ගන්න පුළුවන්. හොඳින් තද කරගත්තට පස්සේ මේ වගේ ලස්සන ඉඹුල් කිරිබත් එකක් අපිට හදාගන්න පුළුවන්. ඔයාලට පේනවනේ මේ තියෙන්නේ මං හදාගත්ත ඒවා. එන්නකො මාත් එක්ක දැන් අපි මේ ඉඹුල් කිරිබත් එක සුදු බෝලෙට අරගෙන යමු. සුදු බෝලේ මම ඔයාට අද කෑමක් හදුවා. මොනවා මේ ඉඹුල් කිරිබත් හදලා? ඔයා ආසයි නේද? ඔව් ආසයි. සුට්ටක් කල බලන්නද? ඈ? හැමදේම ගානටද? උපිරහයි. තුනක් වැඩි. මටත් එකක් දෙන්න. උපිරියනේ.